ඒ කතාව මේය. එක්තරා තරුණයෙක් ඉතා උත්සාහවත්ව රැකියාව කොට සිය මවට උවටැන් කළේය. දිනක් ඔහු මෙසේ සිතුවේය. ඈත රටකට යාගත්තොත් මීට වඩා යමක් උපයාගත හැකිය. මවුටද හොඳින් සැලකිය හැකිය. මෙසේ මවුට සැලකීම වෙනුවෙන් යන ගමනක් හේ මව් තනිකොට යාගත නොහැකිව මවත් කැටුව දුරු රටකට යෑම පිණිස නැව් නැංගේ. කරදරයක් නැතිව මුහුදේ නැව යාත්‍රා කළේ 6 දිනක් පමණි. 7 වෙනි දිනයෙහි මහා කුණාටුවකට නැව හසුවිය. වියරු වේගයෙන් වදින රළ පහරින් නැව කැබලි වලට සුණු විසුණු ගියේය. මිනිසුන් සයුරු දිය මත සීසීකඩ වැටුණෝය. තරුණයා මුහුදු රළ මතින් සිය මව් සොයයි. දරකඩක් වැළඳගත් අසරණ මව් දැක වහා එතනට පැන්නේය. මව් කර මත රඳවාගත් හේ පරක් තෙරක් නොපෙනෙන වියරු රළගිඩි පෙරළන සයුරු දියකඳ හා පොරබදිමින් ගොඩබිමක් සොයාගත් පිහිනන්නට පටන් ගත්තේය. ඒ කාලයේදී කෝටි සංඛ්‍යාත මිනිස්සු ලෝකයේහි ඉපිද සිටියෝය. ඔවුහුත් තම තමන්ට අදාළ කිසියම් ජීවන අරගලයක නියැලී සිටියෝය. ඒ අතරේ මව් බේරා ගැනීමේ සටනට බැස සිටින මේ වීරියවන්ත තරුණයා වෙන අයක් දුටුවේය. හේ මිනිසෙක් නොවේ. අනාගාමි බ්‍රහ්ම රාජයෙකි. එදා ඒ බ්‍රහ්ම රාජයා සිටියේ බුද්ධත්වයෙහි ඇති අතිශය දුර්ලභ බව ගැන සිතමින්ය. ලොවේහි මිනිසෙකු සම්බුද්ධ වීම අතිශය දුර්ලභය. මේසා මහත් දුර්ලභ දෙයක් කරා යන්නට සමර්ථ වූ මිනිසෙකු දකින්නට ලැබීම පවා සුදුර්ලභය. එවන් මිනිසුන් දැන් ලොව සිටිද්දැයි සිතමින් මනුලොව දෙස බැලීය. අසිරියකි. දිවි පරදුවට තැබූ මිනිසෙකු සිය මව්ද කරටගෙන අපමණ ධෛර්යයකින් යුතුව සයුරු රළ හා පොරබදිමින් පිහිනෙන අයුරු ඔහුට පෙනුනේය. කෙනෙකුගේ යහපත උදෙසා සිය දිවි පරදුවට තබා කරන කැපවීම කිසිදා අපතේ නොයයි.